අන්නකා තීන්දුව, කොරණ තීන්දුව, දෙවි තීන්දුව, කල්වලේ තීන්දුව, කවුද අත්තර තීන්දුව, මාණිකේ තීන්දුව, කල්කමන කවුද තීන්දුව, ද්වි තීන්දුව, ජල තීන්දුව, සත්ත්ව තීන්දුව, කල්පොල් තීන්දුව. මේ කියනකේ තීන්දුව දෙකම ලබාගත්තා. රාජෝද්‍යස්සේ ජීවිතම මාදේ අනුදියා වාදයෙන් පච්චාය. වංග හල්පොල් තීන්දුව වල හත්වෙනි හල්පොල් තීන්දුව වල කපා වාක්‍යයක් ලේඛනයේ මේ ස්ථානයන් විසිය අදුරේ කදුවේ 44 යම් ප්‍රධානයක් මන් ප්‍රධානයක් මේ ප්‍රධානයක් පිළිෙන්නේ ප්‍රධානයක් වගේ ප්‍රධාන වන්දියක් තියෙනවා මේ පුරුගේ තීන්දුව ලබන්නේ කියලා මම යතට කියා කටින් වරන්ෙන් දෙවිමට නර ලෝ සත රකින්නට සුරංගන මුල් කොට කියනු පත සම්මතේ සිට ජලයෙන් කපන තුනි දෙවනුව පොළොව මතු මුනේ මඩ කලල් එළුනි නොය කාටිද ගලුත් පළගුණේ සක්‍රාජික සුරංගන නම්ලා සමන දෙවංගන බිසවුන් දවුතන ගල පළගුණේ කිමතන දරුණ ආදට පිවිංගලු යදුනක් වමන වටලු ඇලුව දෙමදලු රතුන් පැලේ දලුත් නමයලු ආදරේ වලේ ගෙඩියක් තිබුණි විපුලේ ඉරිවරු නගලේ තිබුණු අලුවාගේ විපුලේ සමත මරණ ආරි විකුලේ විදෝලංග හඩ වෙනි කපාල දකවස වතු විමිග නාල නසම ලෙසට කනමින ඊටි පංගි බලිහරිති එන්නා දෙරි පේකරති ගන්නා ලෙස වින කපති වින ගැපුමට බුදුනති අන්නසෙන් කටුන කාල් ටික වත හතර කොණ දෙවියෝ රැකගන්න
නාමන්දානි නිරෝධාන සූර්යයන් දේවතාන අයන්ති පරාක්‍රම භූතෝ කුමාරකේදී බලවන්තේ ජෝඩි මංගලේ නමෝ පරඤ්ඤාය සරණ බේනවා කීතම් භූත රූපාය ඔඩි මංගලේ නමෝ රාජේත පලිවුවත් දකුණති වඩිය කඩුවත් මුකයිලේ පොණිය සිරදලා දර්වේ පසින් දෙකිතුරු සිංහත් ඔඩි සූර්යයන් දේවතාවේ මංගති දෙවනා පුදින්තොත් මේ වලින්නම් දිවස්නා ගුරුවල් රාජ දිවසිනා විරාම කොණ්ඩේ ගුරුවාල කට්ටි වින පිපිරි දෙදරාගෙන සොයල කොණ්ඩේ ගුරු කලරාජ දිවස් ගුරු කලරාජ දිවසිනා විරාම කොණ්ඩේ ගුරුවාල කට්ටි වින පිපිරි දෙදරාගෙන සොයල කොණ්ඩේ ගුරු කලරාජ දිවසිනේ ඔගේ ප්‍රඥාගේ දා විඩකල නාගේ සමාධි පං තුමිලවේ තුඹන බලාපලන් තෝසා මේක හත්තිලවේ හත්පැයි මේ පිට විඩකදා බලාගම් පලයන් තෝසා හෙන බන්ධන පිපිරි කට්ටු බන්ධන පිපිරි ඌට බන්ධන පිපිරි ගන්නේ ඒගොල්ලෝ 3000 මොණියන් කියලා කුංගපු ගුරුවාල තින්නවා එක පාරනේ ගුරු කලරාජ දිවසිනේ වින කැපිය පිරිරි කපාල